උත්තල උඩගම කවිලොෂාන් කියන කෙනා මේ දිනවල ඉඩම් කැවිලි කර විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මේ ඉඩම හදලා තියෙන්නේ මගේ ගිහි නමින් තමයි මේ ඉඩම තියෙන්නේ. එතකොට මෙයා කූට ලේඛන සකස් කරලා ඔප්පු හදලා මෙයා දැන් කෑලි විකුණමින් යනවා. ඒක දැන් කෑල්ල පැටුන්ට විකුණලා තියෙනවා. ඒකත් කූට ලෙස විකුණලා තියෙනවා. ඒක කතාවක්. ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. මගේ අම්මා තාත්තටයි කන්න කියලා මම මහාන වෙනකොට දාලා දීලා ආවා සල්ලි. ලස්ස 14ක්. හරිද? එතකොට ලස්ස 17කට අමතරව තව තිබුණා අම්මගේ බැංකු පොත්වලට මම කලින් දාපු සල්ලි තිබුණා. හරිද? එහෙම තිබුණා. තාත්තගේ බැංකු පොත්වල කලින් දාපු සල්ලි තිබුණා. මහාන වෙනකොට මට මගේ account එකේ තිබ්බ ලස්ස 14ක් මම දාලා තමයි මම ආවේ. ඒක ලස්ස 20කට ආසන්න මුදලක්. ඊට වැඩි ඇති සමහරට මට මගේ මම මහාන වෙනකොට ලස්ස 17ක් දාලා දීලා. හරිද? එතකොට ඔන්න ලස්ස 14 එක තව තිබුණ තාත්තගේ account එකේ තිබ්බ සල්ලි අම්මගේ account එකේ සල්ලිත් එක්ක මෙයා කූට ලේඛන සකස් කරමින් කූට විදිහට වංචන ලෙස මුදල් අරන් තිනවා අම්මගෙන් තාත්තගෙන්. දැන් ඊ පස්සේ අම්මා තාත්තට හාල් ටිකක් ගෙන්න සල්ලි නැති නිසා බදුල්ල බලපෙදේශයේ උපාසක උපාසිකාවන් තමයි හාල් ටික ගෙනත් දුන්නේ. අම්මට පිටි පැකට් එකක් ගෙනත් දුන්නේ ඒ උපාසක උපාසිකාවන්. පස්සේ ඉන්ටර්නෙට් නැති නිසා බදුල්ල දිසාවල උපාසක උපාසිකාවන් සල්ලි එකතු කරලා මේ අපිට හැදුවා භාවනා ශාලාවක්. ඒකට දවස් 15ක් භාවනා ශාසන කරනවා. ඊට දවස් 15 මගේ අම්මයි තාත්තයි තමයි ඒක ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි බුද්ධ මම භාවනා මධ්‍යස්ථාන හදන්නත් තීරණය කළේ. ඒක ඉතින් ඕගොල්ලෝ සමහර කට්ටිය දන්නේ නැහැ මේක ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. දැන් ඉතින් අන්න එහෙම තියෙන තත්ත්වයක් අනුව තමයි හරිද. ඉතින් මම 10 වෙනි සිල්පද නිසා මුදල් පාවිච්චි කරන්නේ නැතුව මම මෙහෙම ජීවත් වෙන්නේ. ඉතින් මම ඔබට දැනුවත් කරන්නේ මගේ අම්මා තාත්තටයි මේ දාන ටිකක් ගෙනද කියන්නේ මම කතා කරන්නේ. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ කවිලස්සන් කියන පුද්ගලයාගෙන් අයින් වෙලා තමයි මේ මෙච්චර කාලයක් දැන් ජීවත් වෙන්නේ. මොකද හේතුව කවිලස්සන් කියන පුද්ගලයා අම්මගේ මව් කිරි බීලා හැදිච්ච කොල්ලා ගැහණියක් නිසා මේ වෙනස් වුණා. ඒ ගැහණියත් එක්ක දෙන්න එකට අරක්කු බෝතල් ලැබනවා මගේ ලස්ස 14ත් ඇතුළත් සල්ලි වලින්. බිබි නහත් වෙලා තාත්තා පාරිදෝෂයෙන් ගෙන වාහනේත් වික්කා. එහෙම වෙනකොට මොකද කරේ? හොරොප්පු හදලා ඉඩම් කැලි විකුණා. දැන් යනවා. ඉතින් මගේ ඉඩම තිබුණා රුට් 3යි. ඒ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් තිබුණා. අක්කර පොඩ්ඩ අඩු. ඉතින් දැන් මගේ භාවනා මධ්‍යස්ථානයේ කොටස දක්වා මෙයා මොකද කරන්නේ? මේ හොරොප්පු හදලා තියෙනවා. හොරොප්පු හදලා තිනවා. දැන් මේ ඔප්පු හැදුවේ කොහමද? මගේ නම තමයි සම්පූර්ණ ඉඩම තිබුණේ. මුළු ඉඩම තිබ්බේ මගේ නමට. එතකොට කොහොමද මෙයා මේ හොරොප්පු හදන්නේ? මගේ අස්සන් ගහලා හොරොප්පු හදලා එහෙම කරලා තමයි මෙයා වංචාකාරී විදිහට හදලා තියෙනවා. හරිද? තමයි මෙයා දෙයක් කරලා තියෙන්නේ. ඒ වගේම තව දැන් මතක් කරනවා මගේ පරිගණක යන්ත්‍රයේ බදුල්ල උපාසක උපාසිකාවන් පූජා කළා. අලුත්ම හાર્ඩ් ඩිස්ක් එකක් දාලා අලුත්ම සෑම් කාඩ් එකක් දාලා අලුත්ම පයිලොන්ට් එකක් දාලා හයික මට පූජා කරපු ඩෙස්ක්ටොප් එක මෙයා මොකද්ද කරේ?
ඒ ටික මෙයා ගලව ගත්තා. ගලවන එයා මොකයි කළා. මෙයා කරන්නේ බුත්තල කොම්පියුටර් කලයක්. මොකද එයා මගේ ඩෙස්ක්ටොප් එකේ කැල්ටි කරලා විකුණලා. ඒතකොට මෙන්න හાર્ඩ් ඩිස්ක් එකේ තිබුණා ත්‍රිපිටකය පොත් වහන්සේලා තුන් දෙනෙක්ගේ තුන් නමක්ගේ ත්‍රිපිටකය තිබ්බ හાર્ඩ් ඩිස්ක් එකේ. නම් අභිධර්මයේ ත්‍රිපිටකය ඔක්කොම තිබුණේ අන්න හાર્ඩ් එකේ. මොකද මගේ අම්මා තාත්තට බලන්න ඕන නිසා තමයි මම ඉදි දාලා තිබුණේ. නමුත් දැන් හાર્ඩ් ඩිස්ක් එකක් නැහැ. පවර් යුනිට් එකක් නැහැ. සම් කාඩ් එකක් නැහැ. දැන් ඒකේ සයිඩ් එකේ දොරක් නැහැ. ඉතින් ඒක පූජා කරන දර්ශනයක්. උපාසක උපාසිකයන් විශාල පිරිසක් ඇවිල්ලා බුද්ධ ධම්ම සංඝ උත්සව පූජා කරපු පරිගණක යන්ත්‍රය. අද තියෙන තත්ත්වයක. ඉතින් දැන් ඔබම කල්පනා කරන්න මේ කවිල සංකේත පුද්ගලයාට සහ එයාගේ බිරිඳ කරන වැඩවලට දෙන්නට අභිධර්මය දන්න කට්ටියට යන්න තැන දන්නවද ඔයගොල්ලෝ? දන්නවද? කොහෙද? දේවදත්ත හාමුදුරුවෝ හිටිය තැනටවත් යන්න හේතු සකස් වෙන එකක් නෑ නේද? අර කිනින්න නිරේක පිච්චි ඉන්නේ. ඉතින් අපේ අම්මා හැමදාම මොකද භාවනා කරන නිසා ඒ පැත්තේ නිසා හිත හදාගෙන ඉන්නවා. නමුත් හද සමහරලාට අම්මට කන්න හාල් ටික නෑ. පිටි ටික නෑ. මගේ දායක තමයි ගෙන දෙන්නේ. අම්මා බත් පිඟාන උස්සන් කන්න පණ නෑ. එයා කන්න නැතුව. මොකද්ද? අපේ අම්මට කන්න නැතුව බත් පිඟාන උස්සන් කන්න බෑ. ඒ තරම් කන්න නැතුව හිටපු දවස් තියෙනවා. ඉතින් සමහර අසල්වාසී දරුවෙක් මගේ නම කියන්න හොඳ නෑ. මොකද එයා ඇවිල්ලා බත් කැව්වා. මගේ ඉස්සක බත් කැව්වා. ඒ වගේ බත් පිඟාන උස්සන් කන්න බෑ. ඒ තරම් පණ නෑ. ඇයි? ඒ තරම් කන්න නැතුව. මට කෝල් කරලා කියන්නේ හාල් ටික නෑ මේ ටික නෑ කියලා. ඉතින් ඕන්න ඔහොම තමයි ඉන්නේ. හරිද? නමුත් මගේ ලස්ස 14 තිබුණා නම් ඒ පොලියෙන් අම්මා තාත්තා ජීවත් වෙන්න තිබුණා. ඉතින් අද ඔන්න වගේ ජාතික අපරාධ. ඒ කියන්නේ මේ සහ ගහන අපරාධ මේවා. ඔබේ ගමන මෙහෙම නැතුව ඇති. මට සමහරවිට ඔයගේ ප්‍රශ්න සෑහෙන දවසවල 200 300ක් කට්ටිය කතා කරලා ප්‍රශ්න අහනවා මගේ. මෙහෙම කියලා. හරිද? ඉතින් මට ඔයගේ දවන ප්‍රශ්න යන්න මට අහුවලා නැහැ මෙතෙක් කාලෙට. සමහර උස බන්ධනාගාර මම ධර්මසා කරන්න වඩිනවා. සමහර ධර්මදේශන ඒ තැන්වලත් මෙච්චර දාකුණු මිනිස්සු නැහැ. පොඩි වැරදීමකින් සමහරලාට මගෙත් එකසක් කියනවා මෙහෙම මම චූට්ටක් ඉවසුවනේ යන්නේ මගේ බිරිඳ තවත් මිනිහෙක් එක්ක හිටියා මං කැත්තෙන් කෙටුවා මං අද අවුරුදු 20කට හිටේ චූටි වැරදීම් වෙලා ඇයි තමන්ගේ බිරිඳ කාමයේ වරස වැදෙන හැසිරෙන දැකලා තමයි ඒ මිනිහා බන්ධනාගාරේ හිටියේ සමහර මිනිස්සු ඉන්න බන්ධනාගාරේ ඇතුලේ අහිංසක මිනිස්සු ඉන්නවා ඉතින් මේ වගේ කවිල සංකේත පුද්ගලයා තාමත් නිදැල්ලේ ඉන්නේ මම මෙයාට ක්‍රියාත්මක නොවෙන නිසා මට විශ්වාසයක් වශයෙන් මට ඔවා ක්‍රියාත්මක කරලා ඉන්න වෙලාවක් නැහැ. නමුත් මම කතා කරන්නේ බුද්ධ ශාසනයේ ඉඳන් කෑල්ලක් විකුණලා කරගන්න පාප කරන නිසා. ඉතින් අම්මා තාත්තට නිදහස ඉන්න නෑ මේක. ඔන්න ප්‍රශ්න නිසා. ඇයි කොච්චර නිදහසක් නෑ කියලා නිදහසක් නෑනේ. අර සමහරලාට අර අම්මා මම යන දවස් පිජ් එකේ මම දාලා ඇති වීඩියෝ මම දාලා ඇති පිජ් එකේ තිබ්බ එළවලු ටික මම දාලා ජනවාරි පළවෙනිදා කියලා මම වීඩියෝ එකක් දාලා ඇති ඒ වීඩියෝ එකේ පිජ් එකේ තිබ්බ මොනවද දන්නවද
කීන් කැක බිස්කට් 7ක් විතරයි බිස්කට් ෆ්‍රිජ් එකේ තිබුණේ. හරිද? ඒ වීඩියෝ දාලා තිබ්බා. ඒ වීඩියෝ ඊට පස්සේ අපේ උපාසිකාවක් ටක් ගාලා පළවෙනිදට එව්වා. එදෝ ටිකක් එව්වා, හාල් ටිකක් එව්වා. ඉතින් මාසෙකට හරි සතියක දෙපාරක් තුන් පාරක් බදුල්ලේ පින්වත් උපාසිකාවන්ට මේ වෙලාව ගොඩාක් පින් කියලා මතක් කරනවා. ඒ වගේම මැදගම කඩුවෙල තිස්සමහාරාම ඒ වගේ ප්‍රදේශවල උපාසක උපාසිකා නම් කියන්න බෑ, මෙලා ගොඩක් යනවා. නමුත් ඒ සෑම දෙනාම මේ සීසත් ධර්මය කියා දෙන්න බිහි කරපු අම්මයි තාත්තයි කියලා මම කියලා නෙවෙයි පින්වත්නි. මම එක සැරයක් ඔය පොඩි දේශනාවකදී පොඩ්ඩක් කියනවා. මට අම්මෙන් කෝල් එකක් එනවා. මොකද්ද? පිටි හැන්දක්වත් නැද්ද කියලා. පිටි හැන්දක්වත් නෑ බොණ්ඩ. කෑවෙත් නෑ කියලා. ඔන්න කෝල් එකකින් තමයි අපේ දායකයෝ දැනගන්නේ. ඊපස්සේ මම දායකයන්ට කියන සිද්ධිය මෙහෙමයි කියලා. ඊට පස්සේ තමයි මගේ දායකයෝ එකතු වෙලා ලොකු දෙයක් කරලා තියෙන්නේ. ඇයි ඉතින් පුතෙක් හදලා පුතාට පොල් තියන්නේ දැන් කල්පනා කරන්න බලු කිරිපෙව්වනම් හොඳයි නේද කියලා ඔබට හිතේ. ඔය වගේ දරුවෝ ඉන්නව නේද සමාජයේ? නේද? මේ කවිලස්සන්ට පොවන් තිබ්බේ මව් කිරිද බලු කිරිද? එතකොට කවිදුගේ බිරිඳට පොවන් තිබ්බේ මොනවද? බලු කිරි. ඇයි ඒගොල්ලෝ අම්මයි දුවයි එකට අරක්කු බෝතලෙ බොන්නේ. එහෙනම් අම්මයි දුව දෙන්නටම පොවනවා බලු කිරි. නැත්තම් අන්න අසුචි කවන්න ඕනේ. මොකද අසුචි කවන්න කියන හේතුව මොකද? ඇයි අසුචි වැඩ කරන්නේ? දැම්ම අසුචි කන්න පුරුදු වුණා නම් මැල්ලා ගිහිල්ලා කන දෙයක් තියෙනවා. ඇයි ඉපදෙන්නේ අසුචි වලනේ ඉපදෙන්නේ. එතකොට දැම්මද අසුචි කන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. නැත්තම් දැන් මගනෙන් පස්සේ කන්න නැහැ නේද? ඒ නිසා දැම්ම මේ අසුචි කන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසල කරන අය. නේද? ඒකට මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ වගේ පෞකාර මිනිස්සු මේ සමාජයේ ඇති වෙන්නේ ඇයි? අකුසලයක් ගෙවන්න ඇවිල්ලා තියෙනවා. මේක සසරේ ගනුදෙනුවක්. මේ සසර ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඔය ආකාරයට. ඉතින් ඒ සසරේ ගනුදෙනුව අනාත්ම ස්වභාවය වඩා ගන්න පහසුවක්. නමුත් මේ කවිලසන්ගේ පුද්ගලයා සතර අපායේ යන එක නවත්තන්න ඕන. ඇයි? සතර අපායට ගිහිල්ලා අන්න අරහතුන් වහන්සේගේ මල්ලි ඉපිදිලා ගිහිලා ඉන්නවා අසුචි වලක අසුචි කරනවා කිව්වොත් එහෙම ලැජ්ජානේ. දැමුත් කන්නේ අසුචි තමයි. දැන් සමාජ මිනිස්සු දන්නේ නැහැනේ අසුචි කරනවා කියලා නේද? දැන් ඒතකොට යාගේ බින්දත් කන්නේ අසුචි කියලා දැන් තාම දන්නේ නැහැ. දැන් දෙන්න කන්න පුරුදු වෙන්න ඕනේ. ඒ බල්ලා උපාදාන කරගෙන ඒ කියන්නේ එලෙසන් බල්ලා උපාදාන කරගෙන ඉන්නේ. තව බැල්ලිය ටික උපාදාන කරගෙන ඉන්නේ. සමහර වෙලාවට දැන් මේ සමාජයේ කතාවක් යනවා. මේ කවිදුගේ බිරිඳ එක විදිහට ප්‍රශ්න කතාවක් වෙනවා. ඉතින් ඒවා මම දන්නේ නැහැ. මට වීඩියෝ පට එවලා තියෙනවා. ඉතින් එක හඬපට එවලා තියෙනවා. මේ අසභ්‍ය විදිහට කතා කරන හඬපට නම් මං උඩක් තියෙනවා. මේ කවිදුගේ පවුල. ඒ වගේ වීඩියෝ දර්ශන තිකුත් තියෙනවා. පිහියක් කරගෙන ගමේ ඇවිදින කුණුහපකක පිහියක් කරගෙන ඇවිදින වීඩියෝ දර්ශන ටිකක් තියෙනවා. ගංගේ ගිහිල්ලා වගේ මම කරන වීඩියෝ දර්ශන ටිකක් තියෙනවා. වගේ බුත්ල උඩගමට ලොකු නින්දාවක් ඔන්න කවිදුගේ පවුල. ලොකු නින්දාවක්. ඒ කියන්නේ මේ උඩගම
බුද්ධ තවුන්නේ තමයි නින්දාවක්. ඇයි මේ කරන වැඩ නිසා. ඒක තමයි මතක් කරගන්න තියෙන්නේ. එහෙනම් ඒකට ධර්මය අවබෝධ වෙලා ප්‍රාර්ථනා කරමු. සිසු දිනවල තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.